හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. එහෙනම් දැන් බලමු අපේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අද උදේම නැගිටලා අපි මිදුට අතු ගාලා වත්ත පිරිසිදු කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් අතු ගාන ගමන් ලොකුවට වැවිලා තිබ්බ තණකොළ ටිකත් අපි ඒ ගමන්ම ඉවත් කරගත්තා. අපේ ඊයේ රෑ කෑම වගයක් ඉතිරි වෙලා තිබ්බා. ඉතින් ඒ ටික අපි රත්ති පැටියට කන්න දුන්නා. එයා යාළුවනේ බත් වගේ දේවල් කන්න ගොඩක් ආසයි. දැන් මේ කරන්නේ බිත්තර වාගයක් ගෙනල්ලා තිබ්බා. ඒ ටික මේ වගේ භාජනයකට දාලා පරිස්සමට අහුරගත්තා. මේ බලන්නකෝ යාළුවනේ අපේ ගෙදර වේලිච්ච පොල් වාගයක් තියෙනවා. ඉතින් මේ දවස්වල හොඳට පායන නිසා අපිට හිතුණා මේ වේලිච්ච පොල් ටික ලෙලි ගහලා බිඳලා අව්වට දැම්මනම් ගෙදරම තෙල් හදාගන්න පුළුවනි කියලා. ඉතින් මේ ඒකට තමයි ලෑස්ති වෙන්නේ. කඩෙන් තෙල් ගන්නවට වඩා ගෙදරම හදාගත්තහම පිරිසිදුවට හොඳට ඒ වැඩේ කරගන්න පුළුවන්. දැන් අපි ලෙලි ගහගත්ත පොල් ටික මේ විදිහට බිඳලා අව්වට දාලා හොඳට වේල ගන්නවා. මේ තියෙන්නේ හවස් වෙද්දි හොඳට වේලිච්ච අපේ පොල් ටික. දැන් අපිට නියනක් පාවිච්චි කරලා මේක ගලව ගන්න පුළුවන්. බලන්නකෝ ආප්ප වගේ ලස්සනට ගලව ගන්න පුළුවන්. පොල් මද ටික වගේම පොල් කටු ටිකත් අපි වෙනම එකතු කරගන්නවා. මොකද පොල් ගස කියන්නේ යාළුවනේ ගොඩක් ප්‍රයෝජනවත් ගහක්නේ. ඉතින් පොල් කටු ටික එකතු කරලා අපිට ඒක විකුණ ගන්නත් පුළුවන්. ඒකෙන් පොඩි ගාණක් ලැබුණට ඒක අපිට බස් වියදම් වගේ පොඩි වියදම් පිරිමහ ගන්න පුළුවන්. ඉතින් කතාවෙන් අපි ඉක්මනට මේ ටික ගලව ගන්නවා. වෙන් කරගත්ත පොල් ටික අපි කුඩා කෑලි වලට කපා ගන්නවා. කපලා මේක අව්වට දාලා හොඳට වේල ගන්නත් ඕන. දැන් අපි දවල්ට එහෙම කෑම කාලා ඔන්න ළඟ ගෙදරකින් අපිට වරක කෑල්ලක් හම්බුණා. මේ ලෑස්ති වෙන්නේ ඒක කපලා කෑමට ගන්න. මේ වරක කෑල්ල නම් හරිම සුවඳයි වගේම හරිම රස පාටයි. ඇත්තටම මේ ගහේ වරක හරිම රසයි. අපි කලිනුත් කාලා තියෙනවා. කන්න ආස හිතෙනවා. කඩේ කෑම වලට වඩා මේ වගේ කෑම ඔච්චර රසයිද කියලා හිතෙනවා. ඒ වගේම ඇඟටත් හරිම ගුණයි. ලෙඩ රෝග වලින් ආරක්ෂා කරනවා වගේම අපේ සල්ලි ලොකුවට වියදම් වෙන්නෙත් නැහැ. එහෙනම් අපි වරක කනවා. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.